අයිබෝන් බොන්ජෝර්නෝ එන ඔයගොල්ලන් ඔන්නයි පිළිගන්නවා මගේ තුන්වෙනි පාඩමට සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයගොල්ලන්ට කියනවා අද දවස පොඩ්ඩක් එච්චර මේ හොඳ නැහැ. පොඩ්ඩක් සීතල ගතියකුත් තියෙනවා පොඩ්ඩක් වහින්නත් වගේ යවුවත් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට දැන් මම කියන්නේ මං මේ පාඩම් මාලාව කරන්නේ ඊටාම කෙටි පාඩම් වලින්. බොහොම පොඩි විනාඩි 5ක 6ක උපරිම කාලයක්. මොකද දිග වීඩියෝ බලන්න ගොඩක් අයට දැන් කාලෙත් නැති නිසා ක්‍රමානුකූලව පොඩි වීඩියෝ වලින් ඕගොල්ලන්ව මේ භාෂාව කතා කරන්නේ කොහොමද කියන එකට පුරුදු කරන්න තමයි මගේ අදහස. එතකොට ඕගොල්ලන්ගේ පැත්තෙන් මම මේ කියලා දෙන පාඩම් ඒ දවසේ ඒ පොඩි වීඩියෝ එකේ තියෙන පාඩම ඕගොල්ලෝ හොඳට මතක තියාගෙන හොඳට ප්‍රැක්ටිස් කරොත් එහෙම ඕගොල්ලන්ට බොහොම ඉක්මනටම මේ කතා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම කියන්නේ මේ මට පේනවා මේ වීඩියෝ බලනවා කියලා. ඉතින් එතකොට ඕගොල්ලන්ටත් මම කියන්නේ ඕගොල්ලන්ටත් පුළුවන් මගේ වීඩියෝ හොඳයිද කොහොමද කියලා ඕගොල්ලන්ගේ අදහස් මට දක්වන්න. එතකොට මට ඒක තව පොඩි හයියක් වෙනවා. ඒ වගේම මේක ඉගෙන ගන්න තව කැමති කට්ටිය ඔයාලා දන්න අය ඉන්නවා නම් ඇති ගොඩක් අය මේ ඒ අයත් එක්ක බෙදා ගන්න මේ වීඩියෝස්. ඉතින් ඒ විදිහට මටත් සහයෝගයක් ඕගොල්ලෝ දක්වන්න මම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මං ආයිමත් කියනවා ඔයාලගේ පැත්තෙන් ඕගොල්ලෝ හරියට පාඩම් කරලා මතක තියාගෙන මේ විදිහට මේ ක්‍රමය අනුගමනය කරොත් ඕගොල්ලන්ට ඉක්මනටම මාසයක් එකහමාරක් දෙකක් විතර යද්දී ඉතාලි භාෂාව සාමාන්‍ය තමන්ගේ වැඩක් පළක් කරගන්න පුළුවන් විදිහට ඕගොල්ලන්ට භාෂාව කතා කරගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම. ඒ වගේම ඊට පස්සේ ඕගොල්ලෝ තව අලුත් වචන අලුත් දේවල් දේවල් ඉගෙනගෙන තව ඕගොල්ලන්ගේ දැනීම වැඩි දියුණු කරගන්න. ඉතින් මම ඕගොල්ලන්ට හැමදාම මම මුලින් ඉඳන්ම කියන්නේ මම කරන්නේ බේසික්ලි තාම සරලව ඕගොල්ලන්ගේ දෛනික ජීවිතයේ අවශ්‍ය විදිහට භාෂාව හරි විදිහට පිළිවෙලට කතා කරගන්න දෙයක් තමයි මම කියලා දෙන්නේ. මම දිගටම වීඩියෝස් දානවා. ඉතින් මගෙත් එක්ක රැඳී ඉන්න. මේ එහෙනම් හරි අපි ඕකේ. දැන් අපි යමු අපේ තුන්වෙනි පාඩමට. හරිද? ඕගොල්ලන්ට මතක ඇති මම පළවෙනි පාඩමෙන්ම ඕගොල්ලන්ට දුන්න ක්‍රියාපද 5ක්. ඒකේ දුන්න මම ඕගොල්ලන්ට පළවෙනි ක්‍රියාපදේ ඕගොල්ලන්ට මතක ඇති ඒක පාඩම් ඇති. පළවෙනිම ක්‍රියාපදේ මම දුන්නා එස්සරේ කියන එක. එස්සරේ කියලා මම කිව්වා මතක තියාගන්න කියලා වීමට කියන එක. දැන් මේක ගොඩාක් වැදගත්. ඒ කියන්නේ අපි හැමතිස්සෙම නිතරම මේක අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ මම ඕගොල්ලන්ට දෙවෙනි වීඩියෝ එකෙන් දුන්නා පුද්ගලයෝ කියන්නේ මම ඔබ ඔබලා අපි ඔවුන් ඇය ඔහු ওই ටික කොහොමද කියන්නේ කියලා. හරි. එතකොට දැන් අපි අද බලන්න ඕනේ අද අපි කතා කරන්නේ මේ එස්සරේ කියන මේ ක්‍රියාපදේ තමයි. හරිද? මොකද මේක පැහැදිලි කරන්න ඕන ටිකක් වෙලාව ඕනේ. අල්ලෝරා. එතකොට එස්සරේ කියන්නේ මම කියන්නේ වීමට කියන එක. එතකොට දැන් අපි කියන්නේ දැන් මම කියන මම වෙමි. ඔහු වේ, ඇය වේ. ඔහු නිමල් වේ. ඔහු සුනිල් වේ. ඒ වගේ අපි කියනවනේ. එතකොට ඒකට තමයි මේක අපි එස්සරේ කියන එක ඕන වෙන්නේ. හරි. එතකොට අපි බලමු දැන් අපි කියනවා මම වෙමි කියනවා. එතකොට මම වෙමි කිව්වහම මම කියන්නේ කොහොමද මම කියලා දුන්නා මම කියන්නේ ඊයෝ. එතකොට එස්සරේ කියන එකේ මම ඕගොල්ලන්ට කිව්වා ඔයිට කලින් ඊට ඉස්සලා වීඩියෝ එකේ කිව්වා දෙවෙනි වීඩියෝ එකේ මම කිව්වා දැන් අපේ ලංකාවේ අපි සිංහල භාෂාව කතා කරනවා වගේ යනවා එනවා කනවා බොනවා කියලා අපි ඔක්කොටම එකම දේ හැම කෙනාටම ආදේශ කරගත්තට ඉතාලි භාෂාවෙන් වෙන්නේ නැහැ කියලා. එතකොට ඉතාලි භාෂාවේ සෑම ක්‍රියාපදයකටම ඒ භාවිතා කරන පුද්ගලයාගේ නාමය කියන්නේ පුද්ගලයාගේ තියෙන අපි කියමු ඔහු නම් එකක් ඇය නම් එකක් ඔහු නම් එකක් මම නම් එකක් ඔබ නම් එකක් ඒ විදිහට අප ලියන භාෂාවේ විදිහටම තමයි ඒක යන්නේ. හරිද? එතකොට මේ එස්සරේ කියන්නේ වීමට නම් එතකොට අපි දැන් මම කියන්නේ ඊයෝනේ. එතකොට ඊයෝ කිව්වහම මේ එස්සරේකින් බිඳිලා එන වචනේ තමයි මම වෙමි කියන්නේ ඊයෝ සෝනෝ SONO. හරිද? ඊයෝ සෝනෝ. එතකොට ඊයෝ සෝනෝ කියව ඔයගොල්ලන්ට පේනවනේ මේ ඕ අකුරේ ඊයෝ සෝනෝ ඕ එකෙන්ම ඊයෝ ඉවර වෙනවා සෝනෝ කියන එකත් ඔයගෙම ඉවර. අන්න ඒව සම්බන්ධතාවයක් තියෙන. ඒ වගේම තමයි ඔතනින් එහාට ඔය ගොඩාක් සෑහෙන දුරට ඒ කියන්නේ 90ක් විතරම වගේ තියෙන ක්‍රියාපද ගොඩාක් දුරට මම කියන එකට යූස් කරද්දී ඕ එකෙන් තමයි ඉවර වෙන්නේ. ඒ කියන්නේ මාන්ජෝ ෆච්චෝ වාදෝ දොර්මෝ හරිද ලබෝරෝ ඒ වගේ ඕ එකෙන් ඉවර වෙනවා. ඒතකොට ඕගලන්ට ඒක මතක තියාගන්න ලේසියි. ඇත්තට මේ පැටර්න් එක තමයි අල්ලගන්න ඕනේ. හරි.
එතකොට ඊයෝ සෝනෝ කියන්නේ මම වෙමි. හරි? එතකොට දැන් මම කිව්වොත් මම අමිල වෙමි කියලා මගේ නම අමිල. ඊයෝ සෝනෝ අමිලා. හරි? දැන් සාමාන්‍ය අපි භාෂාව දිගට කතා කරන්නේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ එහෙම කියන්නේ කතා කරද්දී ඊයෝ නැති වුණත් සෝනෝ අමිල කිව්වහම ඇති. ඒ කියන්නේ ඊයෝ කියන එක අර සෝනෝ කියන එක ඇතුලේ තියෙනවා. නමුත් ඕගොල්ලෝ මතක තියාගන්න දැනට ඊයෝ සෝනෝ මම වෙමි. එතකොට tu say SEI හරි tu say ඒ කියන්නේ ඔබ වේ. ඒ කියන්නේ අපි කියමුකෝ ඔබ සුනිල් වේ. tu say සුනිල්. හරි එතකොට ඒකත් බලන්න say tu say අයියගෙන් ඉවරෙන්නේ. ඒ වගේම තමයි ක්‍රියාපද ඉතුරු ක්‍රියාපදත් tu කියන තැනට ඔබ කියන තැනට ආදේශ කරද්දී ඒවා ගොඩාක් දුරට ඉවරෙන්නේ අයියගෙන්ම තමයි. වයි ෆයි ඩයි ඒ වගේ අයියගෙන් තමයි ඒක tu කියන එකේ ක්‍රියාපද ගොඩක් ඉස්සරහට අපිට ඉගෙන ගන්න පුළුවන් ඉවර වෙන්නේ. ඊට පස්සේ ලුයි කියන්නේ ඇය, ඔහු, ලේයි කියන්නේ ඇය. ලේයි ලුයි කියන දෙන්නටම පොදුවේ ඉවර වෙන්නේ ඒ කියන එකෙන්. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් අපි ලියන්නේ ඊ අකුර. නමුත් ඉතාලි භාෂාවේ ඊ අකුර શબ્ද කරන්නේ ඒ කියලා. හරිද? ඒකේ શબ્ද කරන ආකාරය ඇල්ෆබෙට් එක පස්සේ අපි කරමු. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න ලුයි ලේයි ඒ. හරි ඊ නෙමෙයි ලුයි ලේයි ඒ. ඒ කියන්නේ ඔහු එහෙම නැත්නම් ඇය වේ කියන්න අපි කියන්නේ නැත්නම් he is she is කියන්න අපි පාවිච්චි කරන්නේ ඒ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම හිතන්නේ. ඊට පස්සේ ඊළඟට එනවා ලුයි ලේයි ඊට පස්සේ නෝයි. හරිද? නෝයි කියන්නේ අපි. නෝයි කිව්වහම මේකේ එස්සරේ කියන එකෙන් එන්නේ කැඩිලා බිඳිලා එන මේ වචනේ තමයි අපි වෙමු කියන එක. නෝයි සියාමෝ. හරිද? සියාමෝ. එතකොට සියාමෝ කියන එකත් ඔයගොල්ලෝ බලන්න නෝයි සියාමෝ කියන එකත් ඊට පස්සේ මෝ කියලා නියොරෙන්නේ. හරිද? මෝ කියන එකෙන් තමයි ඉස්සරහට ඔක්කොම ක්‍රියාපද අපි කියන එකට ආදේශ කරන ක්‍රියාපද ඔක්කොම ඉවර වෙන්නේ මෝ කියන එක. අන්දියාමෝ, පච්චයාමෝ, මංජියාමෝ, දොර්මියාමෝ, පර්ලියාමෝ. ඒ වගේ ඉස්සරහට ඔක්කොම මේ ක්‍රියාපද අපි යොදා ගන්නකොට ඒක මෝ එකෙන් තමයි ඉවර වෙන්නේ. හරි? ඊට පස්සේ අපි දැන් නෝයි කිව්වා, තු කිව්වා, ලුයි ඒ නෝයි ඊට පස්සේ වෝයි. ඊට පස්සේ වෝයි කියන එකට එන්නේ නෝයි වෝයි සියේතේ. SIETE සියේතේ. හරි? සියේතේ කියන එකත් එහෙමයි තේ. එතකොට ඒම තමයි ඔක්කොම ඉස්සරහට ඒ ක්‍රියාපද වලටත් එන්නේ අන්දාතේ, මංජාතේ, ෆාතේ, දොර්මීතේ, වෙනීතේ. අර ඒ තේගෙන් තමයි ඒක ඉවරෙන්නේ. ඊට පස්සේ එකයි ඊට පස්සේ ආයෙ ඉතුරු වෙනවා අපිට ලෝරෝ. ලෝරෝ කියන්නේ ඔවුන්. දැන් ඔවුන් වෙති කියලා අපි දැන් කිව්වොත් එහෙම they are අපි ඉංග්‍රීසි වලින් කියන්නේ they are. ඒකට ඉන්නේ ලෝරෝ සෝනෝ. අර ඊයෝ සෝනෝ කියන එකම තමයි ලෝරෝ කියන එකටත් භාවිතා කරන්නේ. හරි? එතකොට අපි ඔක්කොම කිව්වා එක ඊයෝ, තු, ලුයි, ලේයි, නෝයි, වෝයි, ලෝරෝ. හරි? දැන් මේ ටික ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. දැන් අපි වචන වාක්‍ය හදන්න දැන් කිට්ටු වෙමින් ඉන්නේ. දැන් මේකෙන් පස්සේ අපිට ඊළඟ පාඩමෙන් අපිට වාක්‍යයක් දෙකක් ලස්සනට හදන්න පුළුවන්. දැන් මේ ටික ඕගොල්ලෝ හරියට මේ පාඩම් කරගත්තට පස්සේ අපිට දැන් වාක්‍ය හදන තැනට එන්නේ. මේක තමයි මූලික බේසික් එක. ඊට පස්සේ අපි යමු, ඔයා එනවද, මම වැඩට යනවා, ඒව හදාගන්න දැන් පුළුවන්. ඊළඟ පාඩමෙන් අපි එතනට යමු. දැන් ඕගොල්ලෝ මේක මේ විදිහට මතක තියාගන්න. මේකේ මොන හරි අපැහැදිලි දැනක් තියෙනවා නම් ප්ලීස් මට මොන හරි ඔයගොල්ලෝ එහෙම වුණොත් කමෙන්ට් එකක් හරි දාන්න ලියන්න. මම එහෙම වුණොත් එහෙම මේ ඔයගොල්ලන්ට ඒක ඊළඟ පාඩමේදී ආව පැහැදිලි කරලා දෙන්නම්. හරි එහෙනම් ඉක්මනටම ආයිමත් ඊළඟ ලෙසන් එකෙන් හම්බෙනු. ඉක්මනට ඉගෙන ගමු. ඉක්මනට කතා කරමු. ලේසි ඉතාලි. ඕකේ. එහෙනම් හරි. හැමදෙනාටම සුබ දවසක්. නැවත හමු වෙමු. බොයිස්.